Hi everyone! අපේ Noilins YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම ආදරයෙන් පිළිගන්නවා. මම උදේශී. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාන්තාවන්ට සහ පිරිමියාට facial කියන දේ කොච්චර වැදගත් වෙනවද කියන කාරණේ. ඒ වගේම අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ගේ skin barrier එක ගොඩක් damage වෙලාද නැත්නම් කොහොමද damage වෙලාද කියලා අඳුරගන්න කියන එක ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම මේක ගොඩක් වැදගත් topic එකක් වෙයි කියලා හිතනවා. අපි ගිහින් බලමු. හරි අපි මුලින්ම ෆේෂල් ගැන කතා කරමු. ගොඩක් අය හිතන්නේ ඇත්තටම ෆේෂල් කියන්නේ විශේෂ අවස්ථාවකදී විතරක් කරන්න ඕන දෙයක් නැත්නම් කාන්තාවට විතරක් තියෙන දෙයක් කියලා. ඒත් ඇත්තටම ගත්තොත් කාන්තා පිරිමි දෙපාර්ශවයටම ෆේෂල්ස් කියන දේ අවශ්‍ය වෙනවා. මුලින්ම අපි ෆේෂල් එක්කදී කරන්නේ ඩීප් ක්ලෙන්ස් කරන එක. මොකද්ද මේ ඩීප් ක්ලෙන්ස් කියන්නේ? ඇත්තටම ගත්තොත් අපි දවසක් ඇතුළත අපේ මූණට ගොඩක් දේවල් එකතු වෙනවා. කුණු දූවිලි, ඒ කියන්නේ පාරිසරික බලපෑම් නිසා සහ අපි ආලේපනය කරන විවිධ ආලේපන වර්ග නිසා අපේ මූණ ඩැමේජ් වෙනවා සහ ගොඩක් දේවල් මූණට එකතු වෙනවා. ඉතින් මුලින්ම ඕන වෙනවා අපි ඒ ටික ක්ලෙන්ස් කරගන්න. දැන් ඔයගලන්ට හිතෙන්න පුළුවන් අපි මූණ නිතර වොෂ් කරනවා, ගෙදරදී වොෂ් කරනවානේ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ඩීප් ක්ලෙන්ස් එක්කදී වෙන්නේ පෝස් ඕපන් වෙලා ගැඹුරින්ම හැම පිරිසිදු කරන එක. ඉතින් මෙහෙම ගැඹුරින්ම හැම පිරිසිදු වෙනකොට ඕගොල්ලන්ට පිම්පල්ස් එන එක නැත්නම් කුරුල්ල ඇති වෙන එක නම් මග හරව ගන්න හරිම ලේසියි. ෆේෂල් එකදී ඊළඟට අපි කරන්නේ එක්ස්ෆොලියේෂන් කරන එක. එක්ස්ෆොලියේෂන් කරනවා කියන්නේ අපේ හැමේ තියෙන මැරුණු සම ඉවත් කරන එක. ඉතින් අපේ හැමට මැරුණු සම එකතු වෙලා තියෙද්දි හරිම ඩල් ගතියක් නැත්නම් හරිම ටයර්ඩ් ලුක් එකක් පේනවා. ඉතින් මේක ඉවත් කිරීමක් තමයි මේ එක්ස්ෆොලියේෂන් එකක් කියලා කියන්නේ. එක්ස්ෆොලියේෂන් එකක් කරාම ඇත්තටම ඉන්ස්ටන්ට් ග්ලෝ එකක් එනවා ස්කින් එකට, හොඳ හෙල්දි ලුක් එකක් එනවා, ඒ වගේම ටයර්ඩ් ගතිය නැති වෙනවා. ඒ වගේ දේවල් ප්‍රතිඵල විදිහට ලබා ගන්න පුළුවන්. ෆේෂල් එකේදී ලැබෙන තවත් ලොකුම බෙනිෆිට් එකක් තමයි බ්ලඩ් සර්කියුලේෂන් එක ක්‍රමවත් කරන එක. ඉතින් මේක වෙන්නේ ෆේෂල් එකේදී මසාජ් එක කියන ස්ටෙප් එකේදී. ඉතින් මෙතනදී ස්කින් එකට හොඳ නැචරල් ග්ලෝ එකක් ලබා දෙනවා වගේම ස්කින් එක රිපෙයාර් කිරීමක් වෙනවා. ඒත් එක්කම ෆේෂල් එකක් කියන්නේ ස්ට්‍රෙස් රිලීෆ් කරන ට්‍රීට්මන්ට් එකක්. ඒ කියන්නේ වගේ මනස වගේම මුළු ශරීරෙම රිලැක්ස් වෙන ට්‍රීට්මන්ට් එකක් තමයි මේ ෆේෂල් එකක් කියලා කියන්නේ. ඉතින් මේ කාන්තාවන් සහ පිරිමියයි කියන දෙපාර්ශවයටම මේ ස්ට්‍රෙස් රිලීෆ් කියන එක ගොඩක් වැදගත් වෙනවා. කාලයක් තිස්සේ අපි ෆේෂල් කරද්දී අපේ සමේ තියෙන තරුණ බව රැක දෙනවා වගේම තමයි අපේ ස්කින් එකේ තියෙන wrinkles ඒ වගේම fine lines මග හරව ගන්නත් උපකාරී වෙනවා. ඉතින් overall skin health එකට තමයි මේක බලපාන්නේ. ඒ කියන්නේ ස්කින් එක හොඳට පවත්ව ගන්න, සෞඛ්‍ය සම්පන්නව තියාගන්න ෆේෂල්ස් උපකාරී වෙනවා. සාමාන්‍යයෙන් ෆේෂල් එකකින් පස්සේ ඔයා යූස් කරන ප්‍රොඩක්ට්ස් ඔයාගේ ස්කින් එකට හොඳට ඇබ්සෝබ් වෙනවා. ඒක වෙන්නේ ෆේෂල් එකක් කරලා ඔයාගේ ස්කින් එක රිපෙයාර් කරාට පස්සේ ඔයා යූස් කරන ප්‍රොඩක්ට්ස් කිසිම බැරියර් එකකින් තොරව ඔයාගේ ස්කින් එකට ඇතුල් වෙන හින්දා ඔයාගේ ස්කින් එකට හොඳට ප්‍රොඩක්ට්ස් ඇබ්සෝබ් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අපි ගිහින් යන්න.